අද කතා කරන ටොපික් එක ගැන වීඩියෝ එකක් කරනවද නැද්ද කියලා මම කිහිප පාරක්ම හිතුවා. මොකද මේ වීඩියෝ එකෙන් පස්සේ සෑහෙන හේටර්ස්ලා ගොඩක් මට හැදෙනවා කියලා මම දන්නවා. ඉතින් හේටර්ස්ලා වෙන කවුරුත් නෙවෙයි මේ YouTube එක ඇතුලේ තවත් platforms ඇතුලේ ඉන්න ඉන්ෆ්ලුවෙන්සර්ස්ලාම ගොඩක් වෙලාවට වෙන්න පුළුවන්. ඊට පස්සේ තවත් කම්පැනිස් උනත් වෙන්න පුළුවන්. මට මේ විදිහට හැදෙන හේටර්ස්ලා වෙන්නේ. ඉතින් ඒ කොහොම වුණත් කමක් නැහැ. මට ඔක්කොටම වඩා මේ වීඩියෝ එක බලන ඔයාලා ඔයාව මට සෑහෙන වටිනවා. ඒ කියන්නේ මගේ ඔඩියන්ස් එක වටිනවා කියලා හිතලා මම ඔන්න කන්ටෙන්ට් එකක් විදිහට මේක ගැන මම කතා කරන්න හිතුවා ෆයිනලි. ඉතින් මට මේක ප්‍රමාද කරන්න, ඒ කියන්නේ මේක සම්බන්ධව කන්ටෙන්ට් එකක් ගේන්න ප්‍රමාද කරන්න වෙන හේතු මොකුත්ම නැහැ. ඉතින් එකම හේතුව තමයි වීඩියෝ එක බලන ගොඩක් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා මගෙත් එක්ක ලොකු තරහක් මේක නිසා ඇති කරගයි කියන එක. ඉතින් ෆයිනලි මං හිතුවා කමක් නැහැ. ඕන කෙනෙක් තරහක් ඇති කරගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාලා මේකෙන් බේරෙන්න ඕනේ. ඉතින් ඒක නිසාම අද මං කතා කරනවා thumbnail එකේ දැක්කා වගේම 1xbet ගැන. ඔව් 1xbet ගැන. 1xbet හරහා ඔය ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා මවන තරම් සුන්දර අත්දැකීම් මට තියෙනවද සහ වීඩියෝස් බලන ඔයාලට හදාගන්න පුළුවන් වේද? ඊට අමතරව මේ 1xbet ඒ වගේම තමයි මේ ගැම්බ්ලින් කියන්නේ ඇත්තටම ඔය කියන තරම් long term validව අපිට තියාගෙන, ඒ කියන්නේ long term valid විදියට අපිට apply කරගන්න පුළුවන් දෙයක්ද කියලා සම්පූර්ණ මේ වීඩියෝ එකෙන් කතා කරනවා. වීඩියෝ එකත් එක්ක දිගටම නැඳගෙන ඉන්න channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම Binance සම්බන්ධව සම්පූර්ණ export trading වලින් future trading වෙනකම් free course එකක් කරනවා. ඉතින් ඒකට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකේ link එක පහළ comment section එකේ දාලා සම්පූර්ණ YouTube එකේ තමයි සම්පූර්ණ courses publish වෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් ඒකත් බලන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි අපේ WhatsApp Telegram channel links මේ හැම දෙයක්ම පහළ ඇති. ඒවට join වෙන්න ඔයාලට ගොඩක් updates එතකොට දැනගන්න පුළුවන්. ඉතින් වැඩි කතාවක් නැහැ. ඉතින් අපි යන් දැන් අද වීඩියෝ එකට අද වීඩියෝ එකෙන් මම මේ 1xbet ඒ වගේම තමයි තවත් ගැම්බ්ලින් සයිට්ස් වලට බනින්නද හදන්නේ කියලා අහුවොත් එහෙම ඔව් ඔයාලට එහෙම මේ කන්ටෙන්ට් එක ගන්නත් පුළුවන්. ඉතින් එහෙම නැත්තම් ඔයාලට පුළුවන් මේ කන්ටෙන්ට් එක මේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා මේ 1xbet ඒ වගේම තමයි ඊටු platforms ගැන කියන තරම් මේවා හොඳද, මේවා ඔයාලට ආදරයට ෂෙයා කරන්නේ, මේ වගේ මේ කියන විදිහට long term අපිට ඉන්කම් එකක් ගන්නවා නම් ගන්න පුළුවන් වේද? මේක අපිට long term valid කරගන්න පුළුවන්ද? ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න වලට උත්තරයක් විදියට උනත් මේක ගන්න පුළුවන්. කොහොම ගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ කන්ටෙන්ට් එක දාන්න ටිකක් පරක් වුණා. මේක මම දානවද නැද්ද කියලා හිතේ හැබැයි මම ෆයිනලි තීරණය කරා දානවා කියලා. මගේ වටේ ඉන්න ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා, ඒ කියන්නේ යාළුවෝ කොච්චර නැති වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මට නම්බර් එක ඔයාලා නිසාම මම මේක දානවා කියලා හිතුවා. එතකොට මේ කන්ටෙන්ට් එක හදිස්සියෙම කරන්න රීසන් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම මම ටික කාලයක් ගත්තා මේක දානවද නැද්ද. අනිත් දේ මම දැක්කා මීට කලින් කන්ටෙන්ට් කීපයක් මේ 1xbet වලට බැනලා දාලා තියෙනවා. ඒ වගේම තමයි මේ 1xbet සම්බන්ධව තියෙන තමන්ගේ මේ නෙගටිවිටි එක පෝස්ට් කරලා තිබ්බා. ඉතින් ඇත්තටම ඒ කන්ටෙන්ට් කරපු හැමෝටම ගොඩක් රෙස්පෙක්ට්. ඉතින් එයාලගේ රීච් එකත් මට ගන්න උවමනාවක් තිබ්බේ නැහැ. මොකද එයාලා ඒ විදිහට දාද්දි මමත් දැම්මත් අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට මයි කන්ටෙන්ට් එකත් උඩට යනවා, වයිරල් වෙන්න chance එකක් තියෙනවා. ඉතින් ඒකේ පීක් එක නිසාත් මම කන්ටෙන්ට් එකක් දැම්මේ නැහැ. කොහොම හරි මම අන්තිමේටම හිතුවා මේක ගැන දානවා කියලා. ඒක ඉක්මනින්ම දාන්න රීසන් එකක් තියෙනවා. ඒ වගේම තමයි පරක්කු වෙන්න රීසන් එක තමයි මගේ වටේට ඉන්න ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා, ඒ කියන්නේ යාළුවෝ. ඒතොර ඒ කට්ටිය සමහරක් පිරිස ඇත්තටම දන්නේවත් නැතුව කන්ටෙන්ට් දාලා තිබ්බ 1xbet සම්බන්ධව. ඒගොල්ලෝ කියන්නේ කිසිම දැනුමක්, ඒ කියන්නේ 1xbet තරහා ඇත්තට මෙහෙම ලොස් වෙන්න පුළුවන්, මෙහෙම ලොස් වෙන්න පුළුවන් කියලා කිව්වට පස්සේ තමයි එයාලත් දන්නේ ඇත්ත නේද මේ කියන්නේ කියලා. එහෙම සෙට් එකක් ඉන්නවා. හැබැයි මම එහෙම සෙට් එකට අමතරව තව සෙට් එකක් ඉන්නවා. නෑ එයාලා දන්නවා මේ 1xbet තරහා මිනිස්සු ලොස් වෙන්න පුළුවන්. ඉතින් ඒ ලොස් වෙනවා කියලා දැනත් ප්‍රොමෝට් කරන සෙට් එකකුත් තියෙනවා. ඉතින් ඒ සෙට් එක නෙවෙයි. කොහොම හරි මට මේ හැම දෙයකටම වඩා ඔයාලා ඔය වීඩියෝ බලන ඔයා වටිනවා කියලා මට දැනුන නිසා මම හිතුවා ඉක්මනට මේක ගැන වීඩියෝ එකක් කරනවා කියලා. ඉතින් මේක ඉක්මන් වෙන්න තව ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි මගේ ඥාතියෙක් ඉන්නවා මේ ආරක්ෂක, එහෙම නැත්නම් අපි කමුකෝ ෆෝසස් කියලාම, ෆෝසස් වල. ඉතින් කොහෙද කොතනද කියලා මම කියන්න තු ඉන්නම්. මේ ෆෝසස් වල ඉන්න මේ ආරක්ෂක ඥාතියා ඉන්න තැන එකපාරම උන්න ජීවිතයක් නැති කරගන්නවා එක පිරිමි කෙනෙක්. පිරිමි කෙනෙක් කිව්වහම ඔයා හිතයි අවුරුදු 40ද 50ද කියලා නෑ. ගොඩක් අඩු වයසක කොල්ලෙක් කියන්න පුළුවන් අපිට කොල්ලෙක්. එතකොට හේතුව මොකක්ද? හේතුව chats WhatsApp වලින් අර මේ හොයලා ඊට පස්සේ ඔන්න ගෙදරිමුත් ඇහුවාම හේතුව තමයි 1xbet. එතකොට මෙයා කොහොමද මේ විදිහට 1xbet හරහා සල්ලි නැති කරගත්තේ කියලා අහුවොත් එහෙම ඒකට පළවෙනිම හේතුව වෙලා තියෙන්නේ YouTube එකේ ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්. මේ ඉන්ෆ්ලුවෙන්සර් ගොඩක් අඩු වයසක ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් කවුද කියලා මම කියන්නේ නැහැ. මේ ඉන්ෆ්ලුවෙන්සර් දාපු කන්ටෙන්ට්ස් බලලා ඉන්ස්පයර් වෙලා තියෙනවා. මටත් මේ විදිහට කරන්න බැරියයි මේගොල්ලන්ට මෙච්චර වයස අඩු වෙද්දි වගේ ඉන්ස්පයර් වෙලා කොහමරි ඔන්න 1xbet වලට මුලින්ම සල්ලි දාලා දෙනවා. සමහරවිට සැලරි එක දාලා ලොස් වුණාට පස්සේ තමන්ගේ අතින් එහාට කියන්නේ ණය අරන් තව එක දේවල් විකුණලා වගේ සල්ලි දාලා සාමාන්‍යයෙන් ලක්ෂ 10කට වැඩි ගාණක් මතක නැහැ හරියටම 20ට අඩු 10ට වැඩි ගාණක් ඉර වෙලා ඒකේ ප්‍රෙෂර්ස් දරා ගන්න බැරුව ඒ ප්‍රෙෂර් එකට එකපාර නැති වෙච්ච එකේ ඒ දරා ගන්න බැරි වුණ දුකට ඇත්තටම කැලි වෙනවා වගේ හැඟීමක් දැනෙන්නේ. එහෙම ලොකුවට හිර වුණාම ඒක මම ඇත්තටම අත්විඳලා තියෙනවා. කියන්නේ සෑහෙන හිර වෙන පොයින්ට් එකට ආවම පස්සේ ඒකේ ප්‍රෙෂර් එක දරා ගන්න තමයි
මේක කරගෙන තියෙන්නේ. ගොඩක් දෙනෙක් දන්නේ ගොඩක් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා මේව දන්නේ නැහැ. දැනගත්තත් ඒව දන්නේ නැහැ වගේ ඉන්නවා. දැනගත්තත් ඔන්නවාගේ හෘද සාක්ෂිය අද ඉඳලා වටවද්ද දෙයි. ඉතින් ඔයාලා නිසා තමයි මෙහෙම දේවල් වෙන්නේ. මේක හේතුවක් විතරයි. තව හේතු ඕන තරම් තියෙනවා. තව හේතු කිව්වොත් එහෙම ඔයාලා දැක්කද නැහැ නිවුස් වල ගියා. සාමාන්‍යයෙන් එක කපල් එකක් තමන්ගේ ගෙදරින්ම ඒ කියන්නේ තමන්ගේ තාත්තගෙන්ම තාත්තාම්මලාගේ පැත්තෙම ඒ ගෑනු කෙනාගේ කියන්නේ ලේඩිගේ පැත්තෙම කප්පම් ගන්න ගිහලා තියෙනවා. රීසන් එක තමයි ගර්ල්ගේ බොයිෆ්‍රෙන්ඩ් කොමර ලොස් වෙලා මේ ලොස් එහෙම ඔක්කොම කවර් කරන්න ප්ලෑන් එකක් ගහලා තියෙනවා තමන්ගේ දෙමාපියන්ගෙන්ම සල්ලි ගන්න. හරිද? ඔය වගේ තව ඕන තරම් ස්ටෝරි තියෙනවා. තව ජීවිත නැති කරගත්ත ඒවා ඔයාලට දැනගන්න ඕනේ නම් මම කියන්නම් මේ ළඟදීම වෙච්ච රීසන් එකක් මේක. ඒතොර ඒක තමයි ලොකුම හේතුව. මම මේ කරනවාමයි කියන තැනට එන්න. එතකොට මෙහෙම මේ ගැම්බ්ලින් වලින් සල්ලි නැති පෙරගෙන මිනිස්සු අනාථ වෙන්න ඕනේද? එක ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් විදිහට ඔයා හිතලා බලන්න. ඔයා ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් නම් ඔයා කොයිම හරි විදිහකින් 1xbet වගේ තමයි ගැම්බ්ලින් සයිට්ස් ප්‍රොමෝට් කරලා තියෙනවා නම් ඔයාගේ හෘද සාක්ෂියව අහලා බලන්න. ඔයා නිසා කී දෙනෙක්ගේ සල්ලි නැති වෙලා ඇත්ත. ඒකට ඒක ඇත්තටම සාධාරණද කියලා. හරිද? ඉතින් ඔන්න ඒක මම මතක් කරනවා. ඊට පස්සේ දැන් ඔන්න අද ටොපික් එක පැත්තට එමු. අද ටොපික් එක පැත්තට ආපුවම මේක මේ කියන තරම් සුන්දර පැත්තක්ද මේ ගැම්බ්ලින් කියන්නේ. ඒතර කොහොමද මේ YouTubersලා නැත්නම් මේ TikTokersලා නැත්නම් මේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා මේ වගේ ප්‍රොෆිටබල් වෙන්නේ? ඒ කියන්නේ කොහොමද මේ වගේ සල්ලි හොයන්නේ? මේ වගේ සල්ලි හොයන යාලා මැජික් ක්‍රම නැහැ. පළවෙනිම ක්‍රමය තමයි මේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලාට එනවා ස්පොන්සර් වීඩියෝ. ඒ කියන්නේ ස්පොන්සර්ෂිප්ස් වීඩියෝ එනවා එක්කෝ සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න වෙනවා මේ ගැම්බ්ලින් සයිට් සම්බන්ධව නැත්නම් තමන් කරන වීඩියෝ එකට තප්පර ගානක ඇඩ් එකක් විදිහට මෙයාලට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඕන තරම් දැකලා ඇති ස්පෙෂලි කුකින් channels වල, ඒ වගේම මූවි රිවිව්ස් channels වල, තව මේම් රිවිව්ස් channels වල ඉතින් ඒවා කියන්න ඕනේ නැහැ. සාමාන්‍ය টপ levels වල තියෙන channels වල තප්පර 30ක 20ක පොඩි වෙලාවල ඇඩ්ස් යනවා. ඒතර මේ ඇඩ්ස් වල වැරද්දක් තියෙනවද කියලා මගෙන් අහුවොත් ඔව් ලොකු වැරද්දක් තියෙනවා. ඒක මම පස්සේ කියන්නම්. ඒතර ඇඩ්ස් යනවා. එතකොට එන්න ඔය විදිහට ප්‍රොමෝට් කරනවා. මේක ඉදිරියට ප්‍රොමෝට් කරන එකෙන් එයාලට ගාණක් දෙනවා. ඒ ප්‍රොමෝට් කරන වීඩියෝ එකට අදාළව. හැබැයි එයාලා සමහරක් වෙලාවට දන්නේ නැහැ. එයාලා ලින්ක් එකක් දාන්න කියලා දෙනවා. මේ ලින්ක් එකක් දාලා එයාලා ප්‍රොමෝට් කරනවා. හැබැයි එයාලා සමහරක් වෙලාවට දන්නේ නැහැ. මේ ලින්ක් එකෙන් ගිහලා රෙජිස්ටර් වුණාම වීඩියෝ එක බලන පිටිසර වෙන්න පුළුවන් හානිය ඩැමේජ් එක කොච්චරක්ද කියලා. දෙවෙනි ක්‍රමය තමයි කැතම ක්‍රමය. ගොඩාක් YouTubersලා ගොඩාක් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා නෑ මම දන්නේවත් නෑ මට ස්පොන්සර් එකක් ආවා. මේ ස්පොන්සර් එකට තමයි මම වීඩියෝ එක කරලා දැම්මේ කියන කට්ටිය ගොඩාක් මේක දැනගෙන ප්‍රොමෝට් කරලා තියෙනවා. ඔයාලා බලන්න ගොඩාක් YouTubersලා ඉක්මනට දිනු වෙලා තියෙනවා නම් මේක ලොකු හේතුවක්. ඒ කියන්නේ ඉක්මනට සැහෙන්න ඉක්මනට දිනු වෙලා තියෙනවා නම් මේක තමයි ලොකුම හේතුව. මේ කැත ක්‍රමය. ඒ කියන්නේ අරගත් කැතයි මං කියන්නේ ඒක දන්නේ නැතුව කරන්න පුළුවන්. මේක තමයි හොඳම ක්‍රමය. මේක තමයි ගැම්බ්ලින් සම්බන්ධ වීඩියෝස් දානවා. ඒවා සම්පූර්ණ ගැම්බ්ලින් සම්බන්ධ වීඩියෝ සමහරක් වෙලාවට නැත්නම් අර විදිහේ තප්පර 30ක් දානවා. ඒතොර දාලා ගොඩක් වෙලාවට ඔයා බලන්න එක දිගට එහෙම කන්ටෙන්ට් දාගෙන යනවා නම් නිකන් උනන්දු YouTubersලා ඇඩ් එක ගැම්බ්ලින් සම්බන්ධව නම් ගොඩාක් වෙලාවට YouTubersලා මේ ටයිප් එකේ කට්ටිය. එතකොට මෙයාලා මොකද කරන්නේ? තමන්ගේ ලින්ක් එකක් හදාගන්න නැත්නම් තමන්ගේ රෙෆර් කෝඩ් එකක් හදාගන්න මේ රෙෆර් කෝඩ් එක හදාගෙන මේ රෙෆර් කෝඩ් එකට තමන්ගේම ඔඩියන්ස් එක ගැම්බ්ලින් කරන තත්ත්වයට පත් කරගෙන ඒ කියන්නේ තමන්ගේම ඔඩියන්ස් එක ගැම්බ්ලින් කරන තත්ත්වයට පත් කරලා මේ රෙෆර් කෝඩ් එක හරහා ඒ කට්ටියව රෙජිස්ටර් කරවලා ඒකෙන් ලොස් වෙන එකකින් ප්‍රොෆිට් කරනවා. හරිද? ගැම්බ්ලින් සයිට් වල තියෙන ප්‍රධාන මොඩල් එක තමයි ඇෆ්ලියේට් වලට ගෙවන එක කියන්නේ. මේ විදිය ප්‍රමෝට් කරන කට්ටියට ගෙවන ප්‍රධාන මොඩල් එක තමයි ලොස් වෙන එකකින් percentage එකක් දෙන 140ක්ද 20ක්ද 30ක්ද. හිතන්න සතියකට ලොස් වෙනවා කියලා ඩොලර්ස් 1000ක් මේ ඩොලර්ස් 1000න් 140ක් 32ක් 150ක් වෙනකම් ඔයාලට කමිෂන්ස් ගෙවන්න ලෑස්ති මේ ගැම්බ්ලින් ප්ලැට්ෆෝම්ස්. ඉතින් ඔන්න ඔය විදිය මොඩල් එකකට තමයි ඔය ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා වැඩ කරන්නේ. ගොඩක් YouTubersලා මේ වෙද්දි මේ විදියට වීඩියෝස් දාලා වීඩියෝස් අයින් කරගෙන තියෙනවා. නැත්නම් ඒ වගේ කොටස් අයින් කරලා දෙනවා කපලා ඒ කොටස් විතරක් සම්පූර්ණයෙන්ම එඩිට් කරලා අයින් කරන්න පුළුවන් YouTube ස්ටුඩියෝ එකෙන්ම දාපු වීඩියෝස් වලම. ඉතින් ඔහොම කරලා එයාලා දැන් දන්නේවත් නැති ගානට ඉන්නවා. ඉතින් ඒව නිසා තමයි අර විදියට ජීවිත නැති වෙලා තියෙන්නේ. ඒතර ඔයාලට හිතන්න පුළුවන් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා සල්ලි හොයන ක්‍රම දෙකයි. එකක් තමයි කමිෂන්ස් අනිත් එක තමයි ස්පොන්සර්ෂිප්ස්. මේ ක්‍රම දෙකෙන් තමයි සල්ලි හොයන්නේ. ඔය කමිෂන් සිස්ටම් එක නම් අන්තිමයි. කිසිම වෙලාවක මම කිසිම YouTube කෙනෙක්ට කරන්න එපා කියන දෙයක් තමයි ඕක. මොකද YouTube එකේ ඇත්තටම කෙලින්ම වීඩියෝ එකක් දාපුවම ගයිඩ්ලයින් ඉෂුස් එන්න පුළුවන්. ඒ වගේ වීඩියෝ එකක් අයින් වෙන්න පුළුවන්. හැබැයි අපේ ලංකාවේ පිරිස දන්නවනේ. එයාලා පුළුවන් තරම් බලන්නේ මේ YouTube rules වලට අහු නොවි මේ වගේ contents දාන්න. ඒක නිසාම ඒ විදිහට contents දාපු නිසාමත් එයාලගේ channels තාම තියෙන වෙන් කිසිම බලපෑමක් වෙලා නැහැ. එයාලගේ channels වලට ඒ වගේම තමයි තව පිරිසක් ඉන්නවා. එයාලගේ ඒ channels වල තිබ්බ content delete කරලා දැන් දන්නේවත් නැති ගානට බබාලා වගේ ඉන්න. හරි. ඉතින් කොහොම වුණත් ඔයාලගේ හෘද සාක්ෂිය මේක දන්නවා. ඔයාලා ප්‍රොමෝට් කරා කියලා දන්නවා. එතකොට ඔයා කොච්චර කොයි වගේ ලෙවල් එකක හිටියත් අද හෙට මේක අමතක වුණත් කවදම හරි මේවා මතක් වෙයි. හරිද? එතකොට ඒක ඔයාලට මතක තියෙයි. හරි කොහොම වුණත්
තැන් මට කවර ඇගල දික්කල්ල කියනවන දැන් ඔන්නම් පහල කමේශක්ෂණ එක මේ ඉන්පලෝසස් ලම යුසනේම් වෙනස් කරන වෙල කමෙන්ට කරන්න පුළුව ඔයත් ඔවා ප්‍රමෝට් කරලා තියෙනවා ඔත් මේක ප්‍රමෝට් කරලා දැන් ඔන්න කියනවා ද විඩියෝ සොත් ඩිලිට් කරලා ඇති ඔයා දැන් ඔන්න කියනවා මේක කරන්න එපා කරපු කට්ටිය ගැන හොඳ නරක කියනවා ඇති මන්නිකන් දැන් හොඳ චරිතයක් වෙන්න හදනවා ඇති කියලා මට දැන් කියනවා ඇති සහ කියන්න පුළුවන් හරිද දැන් මේ වීඩියෝ එක මෙච්චරලා බලන කට්ටිය එහෙම කමෙන්ට් කරන්න පුළුවන් සාමාන්‍ය මං ගැන දන්න පිරිස දන්නවා එහෙම නැති ගොඩක් ඔය ඉන්ෆ්ලුවෙන්සර්ස් ළම යූසර් නේම් එක වෙනස් කරගෙන ඇවිල්ලා නැත්නම් ෆේක් account හදන ඇවිල්ලා පහල කමෙන්ට් කරන්න පුළුවන් ඒ කට්ටියට උත්තරයකුත් මම මේ වීඩියෝ එකෙන් දෙන්න ඕනේ ඒකට මං ගාව ස්ක්‍රීන්ෂොට්ස් තියෙනවා මේ ස්ක්‍රීන්ෂොට්ස් එහෙම මම මේ අදේ ස්ක්‍රීන්ෂොට්ස් නෙමෙයි මේ අවුරුදු ගානක ඒවා ඉඳලා මම ඔයාලට පෙන්නන්නම් මොනවද මේ ස්ක්‍රීන්ෂොට්ස් කියලා ඔයාලට බලලම තීරණය කරන්න පුළුවන් දැන් මම මේ විතර මගේ ගැලරි එකට ගිහලා මම ස්ක්‍රීන්ෂොට්ස් ටික විතරක් නෙවෙයි ඔයාලට ඕනේ නම් මට පර්සනල් මැසේජ් එකක් දාන්න මම මේවා සම්පූර්ණයෙන්ම විස්තරාත්මකව වෙනම පෙන්නන්න ඔයාලට බලා ගන්න පුළුවන් මට එක බෙටිං සයිට් එකකින් මැසේජ් එකක් දාලා තියෙනවා මේ කෙනා කියලා තියෙනවා මට ඩොලර් 400ක මොකක්ද කතන්දරයක් හරිද බෝනස් එකක් දෙනවලු මේ බෝනස් එකත් ගන්නලු ඊට පස්සේ වැඩ කරන් යන්නලු ඔන්නම කතන්දරයක් කියලා තියෙනවා හැබැයි මම මේක මැසේජ් එකකින් රිප්ලයි කරලා නැහැ. ඒතර මේක ළඟදිම අප් එකක් ඊට පස්සේ දෙන්න ඇති මම සාමාන්‍ය මේ බෙටිං වගේ එකක් තිබ්බ මම උතරන්නේ මගේ ඇඩ්මින් ලවත් චෙක් කරන්නේ නැහැ. එතකොට මේක මම පෙන්නවේ ඔන්න කවුරුන් මට කියනවනම් platforms වල ප්‍රොමෝෂන් දෙන්නේ නැති නිසා තමයි මේ ගහන්නේ මේ platforms වලට එහෙම කියනවනම් platforms වල ප්‍රොමෝෂන්ස් එනවා. හැබැයි කොයිම වෙලාවකත් audience එකට damage එකක් වෙනවා නම් ප්‍රොමෝට් කරන්නේ නැහැ. හරිද දැන් තව කවුරු හරි කියන්න පුළුවන් ඕකේ තියෙන messages delete කරලා වෙන්නේ නැති කියලා. මම දැන් ඔයාලට තව screenshots පෙන්නන්නම්. එතකොට මේ තව එක මේක නා සෑහෙන විස්තරයක් කරාට පස්සේ කියන්නේ මේ මම හිනවේ ඇඩ්මින් කෙනෙක්. එතකොට සාමාන්‍ය ඇඩ්මින් නම් මම ගෙම තමයි රිප්ලයි කරන්නේ. මොකද මට accounts කිහිපයක් මම හදාලා නැහැ. මගේ එකම Telegram account එකක් හදලා තියෙන, එකම WhatsApp account එකක් හදලා තියෙන, එකම Telegram account එකේ දෙතුන් දෙනෙක් log වෙලා ඉන්නවා. reason එක තමයි username දෙක තුනක් තිබ්බම මම ඇඩ්මින් කෙනෙක් කියලා මගේ videos බලන කට්ටියගේ inbox ගිහිල්ලා එයාලට වංචා කරනවා. ඔන්න ඔය reason එක නිසා මම එකම එක username එක තියන්නේ නේ තමයි. ඒ තමයි @sl_asibro කියන්නේ. මේ username එකකින් එහාට මම කිසිම username එකක් use කරන්නේත් නැහැ. මගේ admin ලා use කරන්නේත් නැහැ. එතකොට මෙයා කියලා දෙනවා නෑ betting site promote කරන්නේ නැහැ කියලා. එයාගේ නම කියලා ඉතින් අයින් වෙලා තියෙනවා. මේ එකක්නේ. තව පෙන්නන්න. තව තියෙනවා. එතකොට දැන් මම මේ අවුරුද්දේ විතරයි මේව කරන්නේ නැත්නම් ගිය අවුරුද්දේ කරා. ගිය අවුරුද්දේ කාර් වාහන ගත්ත කට්ටිය වගේ ඉක්මනින් දියුණු වෙන කට්ටිය වගේ මාත් මේක කරා කියනවනම් නෑ මේ ගිය අවුරුද්දේ එකක් ආප එක. හරිද? ඔයාලට බලා ගන්න පුළුවන් මේ 15. එතකොට කියලා තියෙනවා කෙලින්ම නෑ ප්‍රමෝට් කරන්නේ නෑ කියලා. ඊට පස්සේ තවත් තියෙනවා. එතකොට මේ තියෙන තව එකක්. එතකොට මෙතනදී මේක 2023 හරිද? එතකොට අවුරුද්දකට නෙවෙයි ඊට කලින් අවුරුදු දෙකකට කලින් ඔන්න දැන් කියනවා අවුරුදු දෙකකට කලින් මම ප්‍රමෝට් කරා කියලා. උත්තරේ නෑ නෝ කියලා රිප්ලයි කරන්න නැතුව අයින් කළා තියෙනවා. මේ chat එකේ පල්ලෙහාට තියෙනවද කියලා කවුරු හරි මයින් අහනවා නම් නැත්නම් මේ chat එකේ තව පල්ලෙහාට තිබ්බ කියලා මේක නම් මට ප්‍රූව් කරනවා නම් ඔන්න ප්‍රූ කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා කොයිම වෙලාවකත් මම 1xbet එක්කවත් අනිත් ගැම්බලින් සයිට්ස් වල එක්කවත් වැඩ කරලා නැහැ. හරිද? ඒක 100%ක්ම ෂුවර්. හරිද? එතකොට තව තියෙනවා මම දැන් තව පෙන්නන්නම් ඔයාලට. එතකොට මේ තියෙන්නේ 2022 ස්ක්‍රීන්ෂොට් එකක්. ඔයාලට zoom කරලා පෙන්නන්නම්. 2022 සැප්තැම්බර් 2. හරිද? එතකොට මම channel එක පටන් ගන්නත් අවුරුද්දක් වත් නැතුව ඇති පොඩි channel එකක්. එතකොට මගේ channel එක එතකොට ඒ කාලෙත් ප්‍රොමෝෂන්ස් ආවා. ඒ කාලෙවත් කරලා නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන්. betting sites are very dangerous කියලා මම දාලා තියෙනවා. ඊට පස්සේ I can't promote කියලා මේක මම මෙතනදී දාලා තියෙනවා. එතකොට මෙහෙම තියෙද්දි මම gambling site promote කළා කියලා කවුරු හරි කියනවා නම් අඩ පුළුවන් ඕනම වෙලාවක මට ඒක prove කරලා පෙන්නන්න. prove කරන කෙනාට මම මොකක් හරි tag එකකුත් දෙනවා. හරිද? ඒකත් වන්න මම කිව්වා. හරි. හැබැයි මම gambling sites ගැන දන්නේ නැතුව සඳහන් කරපු අවස්ථා කිහිපයක් තියෙනවා. මම ඒවත් කියන්නම් නැත්තම් මම නිකන් අර දවසුදු චරිතයක් වෙනවා. මම මොතම කෙනා වෙනවන්නේ නෑ. මගේ අතින් වෙච්ච මිස්ටේක්ස් මම ඔයාලට කියන්නම්. මගේ අතින් වෙච්ච ලොකු මිස්ටේක් එකක් තමයි මම එක වොලට් එකක් සජෙස්ට් කරා. වොලට් එක තමයි Fawcett Pay කියන්නේ. මේ Fawcett Pay එකේ තියෙන කොටසක් කැසිනෝ කියලා කොටසක් තියෙනවා. මම ඒක ගැන දන්නේ නැතුව ඒ වගේම තමයි දකින්නේ නැතුව සජෙස්ට් කරලා තිබ්බා. ඒක ඇත්තටම මේ Fawcett Pay කියන්නේ මේ betting platform එකක් එහෙම නෙවෙයි. හරිද? ඔයාලට ඕනම් සර්ච් කරලා බලන්න පුළුවන්. Fawcett Pay කියන්නේ වොලට් එකක්. හරිද? ක්‍රිප්ටෝ වොලට් එකක්. ඒතර මේ ක්‍රිප්ටෝ වොලට් එකේ එක සයිඩ් එකක තියෙන කෑල්ලක් මේක. ඒක දන්නේ නැතුව මම කියලා තිබ්බා. ඊට අමතරව මම ඇෆිලියේට් මාකටිං සම්බන්ධ වෙනම වීඩියෝස් කිහිපයක් කලින් කරලා තිබ්බා. මේ ඇෆිලියේට් මාකටිං වීඩියෝස් වලදී මම කියලා තිබ්බා වැඩිපුරම අපිට ඉන්කම් එකක් ගන්න පුළුවන් ඉන්කම් සෝර්ස් එකක් හදා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි
බෙටිං එමතන් ගැම්ලිින් සයිට් වල ඇෆලේට් මාර්කටින් කරන එක හැබැයි මතකතියා ගන්න ම මේ වීඩියෝකෙදී ඩිරෙක්් මෙහෙම කිසිලා ගැම්ලිින් සයිට් ප්‍රමෝට් කරන එක හොදර මතකන වගත ෆලේට මාර්කටින් වීඩියෝකෙද උන සිද්ධිය තමයි එකත්ම කියන්න ඒ සිදුර ම පිට YouTube කෙනෙක සම්පූර්ණ ෆලෝ කර මේ YouTube කියල තිබෙක සිංහල වර්ෂණ එකින් කර තොට ඒ YouTube ඉංගලිස් වලින් කරපු කටන ඒ ඉංගලිස් කටන එක ඇතරම ගැම්ලිින් සම්බන්ධව ලීගලයිස් කරපු රටල්ලට කිසිම ප්‍රශ්නයක් නෑ මොකද ඒව ලීගලයිස් කරලා තියෙන එතකොට නීති රෙගුලාසි යටතේ තමයි ෆෝම් සම්පූර්ණයෙන්ම රන් වෙන්නේ එතකොට එරටවලට අදාළ වෙන්නේ නැහැ හැබැයි මම ලංකාවේ ෆෝම් එකක් තෝරගෙන මේකෙන් මෙහෙම කරන්න කියලා තිබ්බ ලංකාවෙත් නෙවෙයි ඒක මම දන්නේ කොයි රටක ෆෝම් එකක්ද කියලා දීලා තිබ්බා ඒක මගේ ඇතින් වෙච්ච වැරද්දක් හැබැයි මම කොයිම් වෙලාවකත් ඒ ෆෝම් එකේ නම කියලා තිබ්බේ නැහැ ඒක තමයි URL එකක් පේන්න දීලා තිබ්බේ නැහැ ඉතින් වාසනාවට කොහොම හරි දන්නේ නැතුව හරි මම එහෙමවත් ප්‍රොමෝට් කරපු නැති එක ගැන සතුටු වෙනවා කොහොම වුණත් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලාට මේ ගැම්බ්ලින් සයිට් ප්‍රොමෝට් කරන්න එක මම අනුමත කරන්නේ නැහැ හරිද ඒ වගේම තමයි සමහර ඉන්ෆ්ලුවෙන්සර්ස් ලයින්න දන්නේ නැහැ. අතර මෙයාලා දන්නේ නැහැ යාලට සල්ලි දුන්නාම එයාලා දන්නේ ස්ක්‍රිප්ට් එකේ තියෙන ටික කියලා. එතනදී ඉන්කම් එක කියන්නේ එන ආදායම ගන්න එක ස්පොන්සර්ෂිප්ස් කරන එක වැරද්දක් විදිහට මම දකින්නේ නැහැ. ස්පොන්සර් කරන්න ඕනේ YouTubersලා කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා විදිහට. හැබැයි මම දකින්නේ නෑ මේ ගැම්බ්ලින් සයිට් ප්‍රමෝට් කරන එක හොඳ දෙයක් විදිහට. අනිත් එක තමයි අනිත් තියෙන ලොකුම පොයින්ට් එක තමයි මම කිසිම YouTuber කෙනෙක්වත් කිසිම ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්වත් මේ ගැම්බ්ලින් සයිට් ප්‍රමෝට් කරනවානේ. මේ ප්‍රමෝට් කරද්දී දැනගෙන ප්‍රමෝට් කරන්නේ ගොඩක් කට්ටිය. දැනගෙන නැතත් ඊට පස්සේ හරි දැනුවත් වුණත් මොකද මම දැක්ක කන්ටෙන්ට් කිහිපයක් YouTubersලා දාලා තිබ්බ මේ ගැම්බ්ලින් සයිට්ස් වල නරක පැත්ත සම්බන්ධ. ඒක දකින්න නැති අනිවාර්යෙන්ම ලංකාවේ YouTubersලා දැක්කත් එයාලා හැමදාම කරන්නේ එකම විදියට. එයාලා කියන්නේ මේ විදිහට මේ තරංගොල්ට ඔට්ටු අල්ලන්න පුළුවන් මේ විදිහට ඔට්ටු අල්ලලා ඉවරලා අපිට සල්ලි වන්න පුළුවන් මේ සල්ලි වෙනවා ලංකාවේ බැංකුවට ගන්න පුළුවන් මේම ලේසියට හොයන්න පුළුවන් ඔන්නම තන්ත්‍රයක් විතරයි කියන්නේ. එතනින් එහාට කියන්නේ මම මේ කියන්නේ ගැම්බ්ලින් සයිට් ප්‍රොමෝට් කරන්න කියලා. හැබැයි ප්‍රොමෝට් කරත් අඩුමාර රිස්ක් එක ගැනවත් මිනිස්සුන්ට කියන්නේ නැහැ. රිස්ක් එක මොකක්ද? එයාලා කියන්නේ නැහැ කවදාවත් කොයිම් වෙලාවක මම දැකලත් නැහැ. එයාලා කියන්නේ නැහැ මේ ගැම්බ්ලින් සයිට් වලින් ඔයාලගේ සල්ලි නැති වෙන්න පුළුවන්. මේක සෑහෙන රිස්ක් එකක් තියෙන තරම් මේ රිස්ක් එක සෑහෙන වැඩි අනික අපිට සාධකයක් නෑ එයාලා තමයි තීරණය කරන්නේ මේ වෙලාවට මේක වින් වෙනවා මේ වෙලාවට මේක වින් නැති වෙනවා. ඒ කියන්නේ ඇල්ගොරිතම් එකක් කියලා ඔය සිග්නල්ස් දෙනවා කියනවා අරවා දෙනවා කියනවා මේවා දෙනවා කියනවා ඔය කිසිම කෙනෙක්ට ඇත්තරම එහෙම ඇල්ගොරිතම් එකක්වත් එහෙම සිග්නල්ස් දෙන්න වෙන හාස්කම් වගේ දේවල්වත් නැහැ. හැබැයි වෙන මුල්ම කාලේ ප්ලැට්ෆෝම්ස් වල ඒ කියන්නේ සමහර මුල්ම කාලේ තියෙන ප්ලැට්ෆෝම්ස් වල සිග්නල්ස් දෙනවා කියලා එහෙම කට්ටියව ගෙන්න ගන්නවා. ඉතින් පළවෙනි දවස්වල පොඩ්ඩක් ඔයාලා ප්‍රොෆිටබල් කරලා ඔන්න ඊට පස්සේ ඔයාලගේ වැඩිපුර සල්ලි දාන්න චුට්ට ලොස් කරලා එකපාරම ලොකු ලොස් එකක් කරවලා ප්ලැට්ෆෝම් එකත් එක්කම අතුරු දහන් වෙනවා. ඉතින් ඔන්න ඔහොම මොඩියුල්ස් තියෙනවා. ඔවත් ප්‍රොමෝට් කරන පිරිසකුත් ඉන්නවා ලංකාවේ තුලම. ඔව් ලංකාවේ තුලම. එතකොට මේවට මොනවද කියන්නේ කියලා මට හිතා ගන්නත් බෑ. කොහොම වුණත් ගොඩක් YouTubersලා දැන් ඉන්නවා දන්නේවත් නැති ගානට ප්‍රොමෝට් කරලා වීඩියෝස් ඔක්කොම ඩිලීට් කරලා ලොකු වෙන channels අටවගෙන එහෙම සෑහෙන්න හොඳට ඉන්නවා. හොඳට ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ හෘද සාක්ෂිය කොයිම හරි වෙලාවක මෙතනදී ඔයාලට මතුවෙන්න පුළුවන්. කොහොම හරි ඔයාලා දැනගන්න ඔය ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා පෙන්නන විදියට මෙතනදී ප්‍රොෆිටබල් දෙයක් නෙවෙයි මේ ගැම්බ්ලින් කියන්නේ. කොයිම හරි වෙලාවක ඔයාලා ඇත්තටම නැති වෙලා යන්න පුළුවන්. ඔයා දවස් දෙකක් ප්‍රොෆිට් කරන්නත් පුළුවන් සමහරක් වෙලාවට ඒ ප්‍රොෆිට් කරලා ඔයාලා ඇත්තටම නැති වෙලා යන්න පුළුවන්. මේ ගැම්බ්ලින් වලින් ඔයා මතක තියාගන්න ඔයා ලොස් වෙනවා නම් ලොස් වෙද්දි පෝෂණය කරන්නේ වෙනම කෙනෙක්ව ඒ පෝෂණය කරන කෙනා ආය කන්ටෙන්ට් දාන්න පුළුවන් ආය ඔයාව දිරිමත් කරන්න පුළුවන් එයාගේ ඇචීව්මන්ට් ඔයාලා ලකින්න පුළුවන් දැකලා ආය මේ ගැම්බ්ලින් සයිට් වල ප්ලැට්ෆෝම්ස් වල වැඩ කරනවා වෙන්න පුළුවන් නතර කරන්න. අදම නතර කරන්න. ගැම්බ්ලින් කියලා දෙයක් ඕනේ නැහැ. ඔයා ඒ ගැම්බ්ලින් වලට වියදම් කරන්න හිතනවා නම් ස්කිල් එකකට වියදම් කරන්න ස්කිල් එකක් ඕනෙත් නැහැ. ඔයා ගමක කොල්ලෙක් නම් මම මේ ගමේ ලෙවල් එකට මම කතා කරන්න. ඔයාගේ මොන හරි කන්න. ඔයා ස්කිල් එකක් ඕනෙත් නැහැ. ඔයා මොකක් හරි පැලයක් ගෙනල්ලා ගෙදර හිටවන්න. ඔය පැලේ දවසක ලොකු පැලයක් හරි වෙයි. අඩුම පළතුරක් ගෙනල්ලා හිටවන්න ඕකේ දවසක පළතුරක් හරි කන්න පුළුවන් වෙයි. හරිද? අදලා දාන්න ගැම්බ්ලින් කරන්න එපා. මොකද ගැම්බ්ලින් කියන්නේ පට්ටම රිස්ක් එකක් තියෙන අපිට අනික ස්පෙෂල් ලංකාව ඇතුලේ කිසිම ලංකාවේ තියෙන ප්ලැට්ෆෝම් එකක් ගොඩාක් වෙලාවට කිසිම නීතියක් ඇතුලේ කියන්නේ නීති රෙගුලාසි යටතේ යටත් වෙලා වැඩ කරන්නේ නැති එක ප්ලැට්ෆෝම් එකක් නැත්නම් තව ප්ලැට්ෆෝම්ස් ස්ක්‍රිප්ට් අටවගෙන ඇවිල්ලා රන් කරන්න පුළුවන් විදිය තැනක් කියන්නේ මම ලංකාවටවත් ලංකාවේ කාටවත් තරදක් කියනව නෙවෙයි. හැබැයි එහෙම වෙලා තියෙනවා කොහොම හරි මේකට අපි අහුවෙන්නේ නැතුව ඉන්න ඕනේ. එතකොට ඉන්ෆ්ලුවෙන්සර්ස්ලාට කියන්න තියෙන්නේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ගොඩ දෙනෙක් ඔයාලා දකින්නවනේ.
මේ දකින ඉන්ෆ්ලුවන්සර්ස්ලා ගොඩක් ඉක්මනට දියුණු වෙලා තියෙනවා නම් ගොඩාක් හොඳට හොයලා බලන්න ගොඩාක් ඉක්මනට දියුණු වෙලා තියෙනවා ගොඩාක් ඉක්මනට මොන හරි දෙයක් කියලා දෙනවා මම මේ ඉරිසියාවටවත් එහෙම කිසිම දෙයකට කියනා නෙවෙයි වැරදි වෙනනම් ගන්න එපා උඹට ඉරිසිය ඇති ඔන්නම කතන්දර කියලා මට ඉරිසියා කරන්න උඹඩාවක් නැහැ මොකද මයි කන්ටෙන්ට් බලන කට්ටිය දන්නවා මම මේ YouTube කියන්නේ එක දෙයක් විතරයි තවම මම එක්ස්චේන්ජ් වල සමහරක් වෙලාවට කමියුනිටි මැනේජර්ස්ලා විදිහට ඉන්නවා ඒ කියන්නේ කමියුනිටි මැනේජ් කරන්න ඉන්නවා තව ප්‍රොජෙක්ට්ස් වල මැනේජින් වැඩ වලට ඉන්නවා තව කී වැඩ ගොඩාක් කරනවා මම ඒව ගැන ෂෙයා කරලා තියෙනවා මම දන්නේ මගේ මේන් වීඩියෝස් බලපු කට්ටිය දන්නවා එතකොට ඒකත් එක්ක මට ඉරිසියා කරන්න හේතුවක් තියෙනවද කියලා අහුවොත් කොහෙත්ම නැහැ ඔයා හොයලා බලන්න ඔය වගේ ඉක්මනට දියුණු වෙන YouTubers ලගේ පිටපස්සා ගොඩාක් කලාට 1xbet ගෑවිලා තියෙනවා හරිද එයාලා දන්නේ නැතුව ඔන්න ප්‍රොමෝට් කරා කියනවා වෙන්න පුළුවන් දැන් ඔන්න සැප ජීවිත ගත කරනවා වෙන්න පුළුවන් ගොඩක් කලාට එක දිගට කන්ටෙන්ට් එහෙම ඔන්න මොනවද ඒවට කියන්නේ කන්ටෙන්ට් කන්ටිනියස්ලි එකපාරම දාන් යනවා වෙන්න පුළුවන් එකම platform එක එහෙම ඔන්න ප්‍රොමෝට් කරලා එහෙම කට්ටිය ඉන්නවා ඒතර එයාලා කවුද කියලා එහෙම කමෙන්ට් සෙක්ෂන් එකේ ගොඩක් දෙනෙක්ගෙන් ගොඩක් දෙනෙක්ට දැනගන්න පුළුවන් වෙයි මම හිතනවා මම ඒක කියන්න ඕනේ නැති වෙයි කියලා කොහොම වුණත් ඔයාලා දැනගන්න ඕනේ මේවා long term valid දේවල් නෙවෙයි betting platforms අපිට long term valid වෙනවද කියලා අහුවොත් කොහෙත්ම නැහැ. ඔව් කොහෙත්ම නැහැ. හැබැයි influencer කෙනෙක් නම් ඔයා ඔව් ඔයාට වෙන්න පුළුවන්. ඔයාට කොහෙත්ම valid වෙන්නේ නැහැ betting platforms long term. reasons මොනවද? reasons තමයි trading කරන මම trading එක සංසන්දනය කරලා කියන්නේ. මොකද trading කියන්නේ මේ වගේ දෙයක් කියලා මිනිස්සු හිතාගෙන ඉන්න නිසා මම මේ කියන්නේ. market එක trade කරනවා. හරිද? market එක trade කරනවා. අපි crypto පැත්තක දාමුකෝ අපි කොහොමද කොටස් වෙලඳ බලන්න. කොටස් වෙන පුලකම ලංකාවේ ස්ටොක් මාකට් එක ලංකාවේ ස්ටොක් මාකට් එක ගත්තොත් ලංකාවේ ස්ටොක් මාකට් එකේ කවුරු හරි ට්‍රේඩ් කරනවා නම් නිකම්ම ගිහලා ට්‍රේඩ් කරනවද නැහැ. ඒ කම්පැනි එක මොකක්ද කම්පැනි කාගේද මේ කම්පැනි එක මොනවා සම්බන්ධව තියෙන කම්පැනි එකක්ද මේ කම්පැනි එකේ ඇසෙට්ස් වැඩි වෙන්න පුළුවන් ඉස්සරහට මේ කම්පැනි එකට වටා තවත් මොනවද තියෙන කම්පැනිස් මේ වගේම තමයි මේ කම්පැනි එකේ ඉන්වෙස්ට් කරලා තියෙන්නේ කවුද මේ වගේ කුටාක් දේවල් හොයලා බලලා කරලා තෝරලා බේරලා ස්ටොක්ස් බයි කරන්න. එතකොට මේ ස්ටොක්ස් බයි කරාට පස්සෙත් ඒක මාකට් එකේ ඩ්‍රොප් එකක් යනවද නැත්නම් මාකට් එක ඉස්සරහට පම්ප් වෙනවද මේ හැම දෙයක්ම තීරණය වෙන්න තව සාධක ගොඩාක් අපිට එළියෙන් බලා ගන්න පුළුවන්. හැබැයි ගැම්බලින් සයිට් එක නැත්නම් platform එක වැඩ කරනවා නම් ඔයාලට දෙන සාධකේ මොකක්ද? එක ඔයාලට පාටක් තෝරනවද නැත්නම් ඔයා හිතන්නකෝ යන උඩක් තෝරනවද කියලා. මේ යන උඩ ඔයාලට තීරණය කරන්න පුළුවන්ද? නෑ. ඒකෙකෝ වාසනාවක් කියලා දෙයක් වෙන්න පුළුවන් නැත්නම් රැන්ඩම් අහමු සිදුවීමක් කියන්නේ ඔන්න ඔය අහමු සිදුවීම කියලා දෙයක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව long term ඔය අහමු සිදුවීම් වුණත් අපිට profitable වෙන්නේ නැහැ. වාසනාවක් නැති කෙනෙක් නෙවෙයි ඔයා. ඔයාට වාසනාවක් ලොකුවටම තියෙනවා. හැම කෙනෙක්ටම වාසනාව කියන දේ ලොකුවටම තියෙනවා. ඒක මම personally විශ්වාස කරන දෙයක්. හැබැයි ඔය වාසනාව වැරදි තැනකයි ගලපන්න හදන්නේ. අන්න ඒක තමයි එතන තියෙන ප්‍රශ්නේ. එතකොට කොයිම වෙලාවකත් gambling platforms වල සල්ලි දාන්න එපා long term එක වැලිඩ් වෙන්නේ නැහැ. එතකොට තව මෙතන මේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා කරන එක පංචාවක් ගැන මම ඔයාලට කියන්න. ඒක තමයි ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ඔයාලට ගොඩාක් වෙලාවට accounts වල පෙන්නන ඇති ගැම්බලින් කරලා ලක්ෂ ගාණක් දාලා මේ මම ලක්ෂ 80ක් හොයලා තියෙනවා. මේ ලක්ෂ 80 දාලා මම ට්‍රේඩ් කරනවා. මේ ලක්ෂ 5ක් හොයලා තියෙනවා. ඔයාලා දන්නවද ගැම්බලින් platforms වල තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. ඒ ගැම්බලින් platforms වල අපිට කතා කරන managers-ලා ඉන්නේ. ඔය managers වලට පුළුවන් අපිට marketing accounts දෙන්න. මේ marketing accounts කියන්නේ මොනවද කියලා අහුවොත් මේ marketing accounts වලට පුළුවන් funds add කරන්න මේ ගැම්බලින් platforms වලට. කියන්නේ සල්ලි add කරන්න. ඒවා real accounts විදිහටම තමයි පෙන්නන්නේ. හරිද? මේ add කරන funds withdraw කරන්න බෑ. හැබැයි අපිට ඒවා මිනිසුන්ට පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඒවයින් අපිට මේ ගැම්බලින් කරලා ලොස් වුණොත් එහෙම අපිට පාඩුවක් වෙනවද නෑ. ඒවා නිකන් just show කරන්න දාලා තියෙන සල්ලි. ඒවා දාලා තියෙන්නේ ඒ platforms වලින්. හරිද? එතකොට එහෙම තියෙද්දී YouTubers ලා කරන්නේ ඒවා පෙන්නලා මේ විදිහට මම කිව්වා මේ විදිහට හුවා කියලා ඔයාලව ගෙන්න ගන්න එක. එතකොට ඒ platforms වලට referral income ඔන්න අපිට සල්ලි විදිහට ගන්න පුළුවන් කියලා හුවොත් කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාලට සල්ලි විදිහට ගන්න පුළුවන්. ඒක කිසිම අවුලක් නෑ. ඔතනදී මම මේ හැම දෙයක්ම වගේ දැනගත්තේ අත්‍තරම මුලින්ම මම දන්නවා මේක ගැන දන්නවා ඊට පස්සේ තව මට ඔයාලා දන්න ගොඩක් ලොකු YouTuber කෙනෙක්ගේ කෑෂ් ඒජන්ට් කෙනෙක් මට හම්බුණා. ඒක හම්බුනේ මගේ යාළුවෙක් කරා එයාගේ යාළුවෙක්. එතකොට කෑෂ් ඒජන්ට් කෙනෙක් කියන්නේ කවුද කියලා දන්නේ නැත්නම් සාමාන්‍ය 1xbet වලට එහෙම සල්ලි දාද්දී ඩිරෙක්ට් සල්ලි දාන්න බැරි වෙද්දි පුළුවන් කෑෂ් ඒජන්ට් කෙනෙක්ට සල්ලි ට්‍රාන්ස්ෆර් කරලා එයා හරහා මාරු කරලා ඒක account එකට දාගන්න. ඉතින් ඒ වැඩේ කරන්නේ එතනදී profit margin එකක් යාලා තියාගන්නවා. ඔය profit margin එකෙන් ඔයාලා දන්න ලොකු YouTuber කෙනෙක් සෑහෙන ලොකු ගාණක් earn කරලා තිබ්බා. හරිද? ඒතකොට ඒකත් මට එයා කිව්වා YouTube එකේ නම හැමදේම මට කිව්වා. එතකොට එහෙම තමයි ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා සල්ලි හොයන්නේ මේ ගැම්බලින් වලින්. එහෙම නැතුව
ඔයාලට මේකෙන් සක්සස් වෙන්න බෑ මේවා කරන්න එපා ගැම්ලින් කරන්න එපා කොයින් වෙලාවක කරන්න එපා කියන්නේ ගැම්ලින් පැත්ත හැල්ලවත් බලන්න එපා වාට පුළුවන් හැම වෙලේම ඒ සල්ලි ආට මිනිස් කරන්න බලන්න ආට ස්කිල්ලක් හදාගන්න බලන්න ස්කිල්ලක් හදාගෙන ලෝන්ටර්ම් ගේමක් ගහන් ට්‍රයි කරන්න කිසිම වෙලාවක කවුරුත් කියනවා කියලා ට්‍රයි කරන්නවත් හදන්න එපා මේ ගැම්ලින් ප්ලැට්ෆෝම්ස් කියන ඒ වගේ සල්ලියන් කරන මොකද ඇඩික්ටබල් අනිවාර්යයෙන්ම ඇඩික්ට් වෙනවා හරිද ඇඩික්ට් වෙන්න ලොකු chance එකක් තියෙනවා පර්සනලි මම උනත් ගැම්බලින් සයිට් එකට ගිහිල්ලා කරන්න පටන් ගත්තොත් ඇඩික්ට් වෙන්න පුළුවන් සහ මම මුල් කාලේ කරලා තියෙනවා ගැම්බලින් සයිට්ස් වල try කරලා තියෙනවා try කරලා නැතරම නැති කරන් තියෙනවා ඒ කියන්නේ දාපු සල්ලි කොහොමවත් ඒකෙන් එළියට එන්න පුළුවන් මට සාමාන්‍යයෙන් මම මේක ගැන දන්න නිසා හැබැයි නැති කෙනෙක් ගියොත් පුළුවන් තරම් අර තව කෙනෙක්ගේ ගෝල් එකට එන්න try කරන එකයි කරන්නේ දැනගන්න එහෙම සල්ලි හොයන්න බෑ ගැම්බලින් වලින් සල්ලි හොයන්න පුළුවන් ඉන්ෆ්ලුවෙන්සර්ස් ලාට ඒ අරින්න බෑ ඉතින් මෙතනදී කාගේ හරි හිත රිදීමක් වුණා නම් සෝරි මට ඕනුනේ ඔයාලා මේක ගැන දැනුවත් කරන්න කිසිම වෙලාවක ගැම්බලින් වලින් long term success වෙන්න බෑ කිසිම වෙලාවක බෑ ඔයා දැනගන්න කිසිම වෙලාවක මේක තියලා තියාගෙන නැත්තම් වාට ගැම්බලින් සයිට්ස් වල කවුරු හරි කියපු එකක් කරලා නැත්තම් කලින් කියපු කට්ටිය දැන් දිනු වෙලා තියෙනවා දැකලා හරි වාට උමනාවක් ඇති වෙනවා නම් ඔයාගේ ඔළුව ගලේ ගහගත්තා සමාන දෙයක් හරිද මේක මට වෙන කියන්න විදියක් නෑ ගලේ ගහගත්තා සමාන දෙයක් තමයි මම කරන්න හදන්නේ මේ වගේ earn කරන්නවත් නැත්තම් මේවා අර try කරලා බලන්නවත් හදන්න තියා හිතන්නවත් එපා හරිද ඉතින් ඔය ටික තමයි මේ වීඩියෝ එකේදී කියන්න උවමනා උනේ මට ඉතින් මුල්ම දේ තමයි ගැම්බලින් කියන දේ වැලිඩ් වෙන්නේ සහ ගැම්බලින් කියන හරහා earn කරන්න පුළුවන් වෙන්නේ ඉන්ෆ්ලුවෙන්සර්ස් වලට විතරයි මට කොහෙවත් බෑ ඒ වගේම තමයි ගෲප් එකක් හදාන කවුරු හරි කියනවා නම් ඔයාට ගෲප් එකට ඇවිල්ලා ගේමක් ගහගන්න පුළුවන් කියලා ඔව් එයාට හොඳ ගේමක් ගහගන්න පුළුවන් ලොන්ග් ටර්ම් ඔයාට බැරි වෙයි දෙතුන් දෙනෙක්ගේ ස්ක්‍රීන්ෂොට්ස් දාලා ඔයාට කියනවා නම් මෙයා මෙහෙම earn කරා මෙයා මෙහෙම earn කරා කියලා ස්ක්‍රීන්ෂොට්ස් කාටද හදන්න බැරි ඕනම කෙනෙක්ට ස්ක්‍රීන්ෂොට්ස් හදන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි තමන්ට earn කරන්න උවමනාවක් වෙනවා නම් ලොන්ග් ටර්ම් try කරලා බලන්න ස්කිල් එකක් හදාගෙන ස්කිල් එකෙන් earn කරන්න එක්සැම්පල් එකක් විතර ප්‍රසන්ටේෂන් ස්කිල් එක ඔයාට පුළුවන් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න මම ඒවා සම්බන්ධ කරපු වීඩියෝස් උත් තියෙනවා මම ඒවා ලින්ක්ස් උත් පහළ දාලා තියෙනවා ජය වේවා ඔයාට මෙච්චරලා වීඩියෝ එක බලනකොට ගොඩක් ස්තුතියි මම හිතනවා අදින් පස්සේවත් ගොඩක් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා වෙනස් වෙයි කියලා